හරි ඔන්න දැන් රෙකෝඩින් දාපු හින්දා මම තව පාරක් අයිබෝන් කියන්න මොකද මේක රෙකෝඩින් එනවනේ රයිට් අයිබෝන් වණක්කම් අස්සලාමු අලයිකුම් හායි ඔන්න එහෙනම් අපි අද අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ මොකක්ද හලෝ ඒ වැඩේ ඔන්න අපි අද ඉඳලා 6 වසරේ ඉගෙනුම ලබන මේ අවුරුද්දේ 2025 අවුරුද්දේ 6 වසරේ ඉන්න පුංචි දූල පුතාලට ඊළඟට අනාගතයේදී දැන් එළඹෙන දෙවන වාර විභාගයට අදාළ සියලු පාඩම් අපි ආරම්භ කරනවා. එහෙනම් ඔන්න නැවතත් මනිවේදනය අම්මේ තාත්තේ පුංචි අපේ නැන්දම්මේ කළු අම්මේ සුදු අම්මේ නෝටි අම්මේ පුතේ දුවේ පුතේ ඔන්න අපි අද 6 වසර ඉතිහාසය විෂය නිර්දේශයේ දෙවන වාරයට අදාළ පාඩම් ඒකක ආරම්භ කරන්න තමයි මේ හදන්නේ. අද තමයි ආරම්භක දවස, දෙවනි වාරයේ ආරම්භක දවස. ඒ හින්දා අද මෙතන නැති අයට මේ පණිවිඩය අනිවාර්යෙන් දෙන්න ඕනේ. නැත්නම් ඌ පව් යකෝ ඌ මෙලෝ දෙයක් දන්නේ මේ ගැන කිසිම දෙයක් නොදන්න ඔයාගේ අහිංසක යාළුවා ආත භූත පැටිය ඌ මේ වෙලාවේ රෑ 7ට කාලා 8ට බුදිය ඇති පුතේ චූ කරලා ඌට හෙට උදේ හරි පොඩ්ඩක් කියහන් අපි දැන් මේ හැමදාම රෑට ඔන්ලයින් ඉතිහාසයේ පන්තියක් තියෙනවා නාකි සර් කෙනෙක් නෙමෙයි පොඩ්ඩක් ලස්සන සර් කෙනෙක් කියලා කියපන් නාකි සර් කෙනෙක්වත් ඌ පන්තියට එන එක නෑ රයිට් එහෙනම් පුතේ වැඩක් පටන් ගන්නවා නම් කොනක ඉඳලා පටන් ගන්න එපයි ඒ නිසා මම හිතුවා 6 වසර ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩමේ ඉඳලා පටන් ගන්න. එහෙනම් දැන් පුතේ දාගන්න පළවෙනි පාඩමේ මාතෘකාව. වැඩක් නම් කිය. පළවෙනි පාඩමේ නම මොකක්ද? පොත නොබලගෙන ඔයාලා මතකේ. ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩමේ නම මොකක්ද? කො මතකය? අත උස්සන මයික් එක දෙන්නම්. සමහරු කැමරා එක ඔෆ් කරන් අත උස්සනවා. මට පේන්නේ නැහැ යකෝ කැමරා එක ඔන් කරන් අත උස්සහම් පුතේ. සමහරු කැමරා ඔෆ් කරන් මේක කරන් අත් දෙකයි කකුල් දෙකයි උස්සන් ඉන්නවා. මට පේන්නේ නැහැ ඉතින්. පළවෙනි පාඩමේ නම මොකද්ද? ඔන්න ෂෙනුලි මං ඔයාට මයික් එක දුන්න ෂෙනුලියෝ. පළවෙනි පාඩමේ නම කියන්න පුතේ. ඉතිහාසය හැඳින්වීම. 6 වසර පළවෙනි පාඩම 6 වසරේ පළවෙනි පාඩම මොකද්ද පුතේ ෂෙනුලි? ළමයෝ පළවෙනි පාඩම මොකද්ද? ඉතිහාසය හැඳින්වීම. එහෙනම් ලස්සන අකුරෙන් ලියන්න මාතෘකාව ඉතිහාසය හැඳින්වීම කියලා. මාතෘකාව ලියන්න ඉතිහාසය හැඳින්වීම කියලා. පොතේ ලියන්න ලස්සනට මාතෘකාව ඉතිහාසය හැඳින්වීම කියලා. ඉතිහාසය හැඳින්වීම. දෝඩාවරුනි මහත්තුරුනි 6 වසරේ ඉතිහාසය පෙළ පොතේ පළවෙනි පාඩම ඉතිහාසය හැඳින්වීම. පුතේ මේ පාඩම පටන් ගන්න කලින් මම දැන් ඔයාට දෙන්න හදන්නේ පාඩමේ සැලැස්ම. මේ පාඩමේ මාතෘකා කීයක් තියෙනවද? හරි පුතේ. දැන් මම ඔයාලට පාඩමේ සැලැස්ම කියන්න හදන්නේ. ආගත් මම ඔයාලට ලස්සන කතාවක් කියන්නම්. අද පළවෙනි දවසනේ. ජීවිතයේ ඕනම දෙයකට හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕන. හොඳ සැලැස්මක් තියෙන්න ඕන. ඉගෙනීමට විතරක් නෙමෙයි හරිද? ඔයා ගෙදර උදේ පාන්දර නැගිට වෙලේ ඉඳලා රෑ කෑම කාලා නිදාගන්න වෙලාව වෙනකන් ඔයා දවසේ කරන වැඩ කන්දරාව ඔයා ප්ලෑන් කරන්න ඕනේ. අද කරන වැඩේ ප්ලෑන් කරන්න ඕනේ අද උදේ නැගිට්ටට පස්සේ නෙමෙයි හලෝ ඊයේ රෑ නිදාගන්න කලින්. මෙයානු අපේ අම්මලා බලන්න. අපේ අම්මලා රෑට නිදාගන්න කලින් ඊළඟ දවසේ කරන්න ඕනේ රාජකාරී ටික කල්පනා කරලා තමයි හිතලා තමයි ප්ලෑන් කරලා තමයි නිදාගන්නේ. ඒකට අපි නේ හලෝ අවස කාටුන් එකක් බලලා රෑට මොකක් හරි ටෙල් නාට්‍යයක් බලලා කුණු ගොඩක් බලලා 4 කාලා 8ට බුදිය ගන්නවා. ඊළඟ දවසේ කරන්න තියෙන්නේ මොකක්ද කියන එක නැගිටින්න පස්සේ තමයි කල්පනා කරන්නේ. හරිද? සමහර බබාලා ඉන්නවා පහුවදාට නැගිටින්න පස්සේ තමයි අම්මගෙන් අහන්නේ. අම්මේ අද කවද්දාලෝ? අද සෙන්සුරාදා. ඉස්කෝලේ නෑ. ඌ ආයි බුදිය ගන්නවා. ඌ වෙන කාලකන්ණියෙක්. සමහර බබාලා ඉන්නවා දැන්
සෙනසුරාදා උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා අම්මගෙන් අහනවා අම්මේ අද කවද්ද? අම්මා කියනවා කුසීදා පුතේ අද සෙනසුරාදා. සෙනසුරාදා? ඌ ආයි පුතේ. ඌ ආයි වැටෙනවා ඇතට. අයි සෙනසුරාදානේ අපේ ඉස්කෝලේ නැහැනේ. ඌ ආයි ඇතට වැටෙනවා. පුතේ ඉතින් එහෙම බෑ හරිද? ජීවිතයේ ඕනම දෙයකට ලස්සන සැලැස්මක් තියෙන්න ඕනේ. පාඩම් කරන්න සැලසුමක් ඕනේ. හරිද? පාඩම් කරන්න සැලැස්මක් ඕනේ. පාඩම් කරන්න පටන් ගන්නකොට ඔයා පාඩම් කරන පාඩමට සැලැස්මක් තියෙන්න ඕනේ. ඔයාලට තේරෙනවද මම කියන්නේ? හරි. දැන් අපේ තාත්තලා දැන් මෙතන ඉන්න දරුවන්ගේ තාත්තලා මොකක් හරි රස්සාවක් කරනවා ඇතිනේ පුතේ. හරි. ඔයාගේ තාත්තා මොකක් හරි රස්සාවක් කරනවා ඇතිනේ. ඔයාගේ තාත්තා හැමදාම ඊළඟ දවසේ කරන්න ඕනේ රාජකාරිය තාත්තගේ රස්සාව තාත්තා ප්ලෑන් කරනවා. ඔය ගොඩක් තාත්තලා පොඩි නෝට්බුක් එකක් එහෙම යූස් කරනවා. පොඩි ඩයරියක් එහෙම යූස් කරනවා. නේ පුතේ කවුද දැකලා තියෙන්නේ අතුස්සන්? ඔය ගොඩක් තාත්තලා ළඟ ඔය ජොබ් කරන ගොඩක් තාත්තලා ගාව පොඩි නෝට්බුක් එකක් හරි මොකක් හරි පොතක් හරි ඩයරියක් හරි තියෙනවා. ඒකේ තාත්තලා එතකොට මේ මාසේ කරන්න ඕන දේවල් එයා ප්ලෑන් කරනවා. රයිට්? එයා මාසයට කරන්න ඕන දේවල් මේ මාසේ කරන්න අවශ්‍ය දේ එයා මේ මාසේ ප්ලෑන් කරනවා. එතකොට පුතේ ජීවිතයේ හැම දෙයකටම හොඳ සැලැස්මක් ඕනේ. සැලැස්මක් තිබ්බම තමයි ඒ දේ පට්ට සාර්ථක වෙන්නේ. හරිද? හරි. පුතේ 6 වසර ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩම තියෙන්නේ. ඉතිහාසයේ හැඳින්වීම පාඩමේ නම. මේ පාඩමේ සැලසුම අපි ඉස්සල්ලා කතා කරමු. මේ පාඩමේ ප්‍රධාන මාතෘකා 4ක් තියෙනවා. 1.1, 1.2, 1.3, 1.4. එතකොට මේ පාඩමේ ප්‍රධාන මාතෘකා 4යි තියෙන්නේ. මේ පාඩමේ ප්‍රධාන මාතෘකා 4ක් තියෙනවා. දැන් කෑ ගහලා කියපන් පුතේ. කීයක් තියෙනවද? 4ක්. සද්ද මදි ඈ. කෑ ගහලා කියම සද්ද මදි. මේ පාඩමේ මාතෘකා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. 1 1 2 1 3 1 4. ඒ දිනෝලි කටයක් දාන්න එපා පුතේ. ඊයා. ඔය ඇඟිල්ලේ මල 10 ජරාව තියෙන්නේ. දිනෝලි පුතේ ඇඟිල්ල කටේ දාන්න එපා හරිද? කටේ ඇඟිල්ල දාගන්න ඇඟිල්ල කටේ දාන්න එපා. හරි පුතේ. දිනෝලි මේ පාඩමේ මාතෘකා 4ක් තියෙනවා. මෙන්න මේ මාතෘකා 4 දැන් මං කිව්වට පස්සේ පුතේ ඔබලා මේ මාතෘකා 4 කටපාඩම් කරන්න ඕනේ. අයි ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කටපාඩම් කරන්න ඕනේ. අදම පාඩම් මේ දැන්ම අදම කටපාඩම් කරන්න ඕනේ. හරිද? හරි. 1 ඉතිහාසය යනු කුමක්ද? 1 ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? මොකද්ද පුතේ? කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? ඔන්න විද්‍යාව නෙමෙයි කොයි ඉතිහාසය. විශේෂ ඉතිහාසයේ ඉතිහාසය යනු කුමක්ද? හරි. හැමෝම කියන කෑ ගහලා මේ පාඩමේ මාතෘකා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. කීයක් තියෙනවද? 4ක් තියෙනවා. පළවෙනි මාතෘකාව මොකද්ද? ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? 2 ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? How learning history. ඉතිහාසය මට ඉංග්‍රීසි බෑ මං කිව්වා හරියට දන්නේ නැහැ යකෝ. How learning history මං කිව්වා හරියද හරිනේ. හරිනේ බබා මං ඉංග්‍රීසි දන්නේ නැහැ යකෝ මට ඉංග්‍රීසි බෑ. මම හරිනේ බබා මං කිව්වා හරියද මං ඔක ඉංග්‍රීසියෙන් කිව්වා. How learning history. හරිනේ මං කිව්වා හරියද හරිනියෝ. පුංචි අගමැතිදිය how learning history ඒ කියන්නේ ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? මොකද බා? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ආව් කොහොමද? මේ ගෑල්ල මේ දුන්නේ මට මේ ඔව් මේ පුතේ මේ ගෑල්ල මේ දුන්නා මේ එයා මතක්ෙන් තියාගන්න කියලා අපේ නෝන දන්නේ නැහැ කියන්න එපා. ලස්සනයි නේ අලු. මේ බලන්න ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් පට ලස්සනයි නේ. දැක්කද? ඔයාගේ අම්මට පෙන්නන්නේ. අම්මා දැක්කොත් මට ඉන්න දෙන්න කන්නේ අද දේ ඔක ඔයාලා අම්මලාට මම පෙන්නන්න එපා. මොකද පුතේ අම්මලා මල් පැල පිස්සෝ හොඳේ. අම්මලා පුතේ ඔය බං ඔය ගෙදරකට ගියාම දකින්න මල් පැල වල් පැල පේන්න බෑ තියෙන හැම මගුලක්ම උස්සන් එනවා. ඔයගේ අම්මට මේක පෙන්වන්න එපා පුතේ. අම්මා දැක්කොත් මට ඉන්න දෙන්න කන්නේ මට කෝල් කරලා අනේ අර පැලේ අපිට එවනෝක කියලා. මේ පුතේ ගෙඩියක් උඩ ගහ. ගලක් උඩ ගෙඩියක්. දැක්කද? හරි. පුතේ මේ අපේ නන්දම්මගේ මල් ගහ. පුතේ එකේ ඔන්න මම මාතෘකා දෙකක් දුවා. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද?
පුතේ මේ දෙක දැන් ඔයාලට පාඩම් වෙන්න ඕනේ ඈ. ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? මේ දෙක බැරි නම් පුතේ අද රැට වහ චුට්ටක් කාලේ බුදිය ගනින්. නියමයි ඈ. හරි. පුතේ මොකද? මම දැන් මාතෘකා දෙකක් කිව්වා. එක මොකද්ද? ඉතිහාසය anu කුමක්ද? එකේ දෙක මොකද්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? තව මාතෘකා දෙකක් තියෙනවා. ඒ දෙකත් මම කිව්වට පස්සේ අත උස්සන්න ඕනේ මේ හතරම S2 වහන් පුළුවන්. S2 වහගෙන කියන්න පුළුවන් කවුද බලමු. එතකොට මම කැමරාවෙන් බලන් ඉන්නේ S2 වහගෙන කැමරාවක වහන්න මේක S2 වහන් කියන්න ඕනේ. හරිද? හරි. තව දෙකක් තියෙනවා. තව ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. එකේ හතර ඉතිහාසය කාලය මැන ගැනීම. right. ඔන්න පුතේ ආගන්න අවසාන වතාවට කියන්නේ හොතරා ගන්න. අපි දැන් 6 වසර පොතේ පළවෙනි පාඩමෙන් තමයි පටන් ගන්නෙ. ඉතිහාසය 6 වසර පොතේ පළවෙනි පාඩමේ නම තමයි ඉතිහාසය හැඳින්වීම. අපිට ඉතිහාසය කියලා විෂයක් පොඩි කාලේ 1 2 3 4 5 තිබුණේ නෑනේ පුතේ. අපිට පොඩි පන්තිවල 1 2 3 4 5 ශ්‍රේණිවල ඉතිහාසය කියලා විෂයක් තිබ්බේ නෑ. ඒකට ඉතිහාසය කියලා විෂයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඔයාලට ලබා දෙන්නේ 6 වසරේදී. 6 වසරෙන් තමයි ඉතිහාසය කියලා විෂයක් ඔයාලා ආරම්භ කරන්නේ. ඒතකොට මේක 11 වසර දක්වාම තියෙනවා. උසස් පෙළ වලටත් තියෙනවා. උසස් පෙළදී ඉතිහාසය තෝරගන්න කැමති අය විතරයි. එතකොට 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් ඉතිහාසය කියන්නේ ඔයාට තියෙන අනිවාර්ය විෂයක්. ඔයාට 6 වසරේ ඉඳලා 11 වසරට යනකම්ම තියෙන හැම විභාගයකටම ඉතිහාසය පේපරයක් තියෙනවා. ඉතිහාසය විෂයක් තියෙනවා. පුතේ එතකොට මේ ඉතිහාසය කියන විෂය ඔයාට 6 වසරේදී පටන් ගන්න විෂයක් නිසා ඔයාට මේක අලුත් විෂයක් නිසා තමයි 6 වසර පෙළ පොතේ පළවෙනි පාඩමට මෙවැනි පාඩමක් සකසා තිබෙන්නේ ඉතිහාසය හැඳින්වීම කියලා. right? Introduce of history. ඒ කියන්නේ ඉතිහාසය හැඳින්වීම. ඉතිහාසය හඳුන්වනවා. පුතේ මේ පාඩම ප්‍රධාන අනුමාතෘකා 4කට බෙදෙනවා. මේ අනුමාතෘකා 4 කතා කරලා ඉවර වුණාම මේ පාඩම ඉවරයි. අපිට මෙච්චරයි මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ. දැන් ඔයාගේ ළඟ අම්මා හරි කවුරු හරි ඉන්නවනම් ඔන්න දැන් අම්මලාත් චුට්ටක් ළඟ ඉඳගෙන දුවත් ළමයාත් එක්ක පුතත් එක්ක අම්මලාත් අහගෙන ඉඳලා අම්මලාට පුළුවන් මේක තේරුම් අරගෙන තා පොඩ්ඩක් පුතාට දරුවට මේක තේරුම් කරවන්න. එතකොට මෙන්න මාතෘකා 4 පුතේ. හරි. දැන් ඔයා කල්පනා කරන්න ඔයා යන ඉස්කෝලේ ඔයාගේ ඉතිහාසයේ ටීචර් පළවෙනි පාඩම කරනකොට ඔයාට මේ විදිහට පාඩම් පටන් ගන්න කලින් ලෙසන් ප්ලෑන් එකක් දුන්නද? ඔයාට මේ මාතෘකා අවබෝධ කෙරෙව්වද? මාතෘකා වර්ග කරලා කැටලොග් එකක් හදලා දුන්නද? නැත්නම් ඉතින් පුතේ ඒක මනේ මන් දන්නේ නැහැ. හරි. ඔන්න ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? හරි පුතේ දැන් ඔය දෙක කෑ ගහලා කියපන් S2 වහගෙන දෙක කියපන් මුල් දෙක. ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? අයියෝ සද්දේ පදිපන් යකෝ කෑ ගහලා කියපන් අර එහා ගෙදර ඇල්ටට හෙන්න. ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඒයි නරියෝ කෑ ගහලා කියපන් වල්ලූරු පැටිය. ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? හරි. ඊළඟ මාතෘකාව දෙක. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. අවසාන එක ඉතිහාසය කාලය මැන ගැනීම. right. ඔන්න එහෙනම් අපි පොඩි ගේම් එකක් කරන්න හදන්නේ. කංකම් බූරු චින්චින් නෝරු මං කියන දේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි. බලමු S2 වහගෙන මේ 4 වේගයෙන් කියන්න පුළුවන් කාටද කියලා මම කවුන්ට් කරනවා. මම මගේ ෆෝන් එකේ හරි මම මගේ ෆෝන් එක යූස් කරලා මම ස්ටොප් වොච් එක ගන්නවා. අපි බලමු අඩුම වෙලාවකින් අඩුම තප්පර ගානකින් මේ මාතෘකා 4 කියන්නේ කවුද කියලා. එයා තමයි මේ ගේම් එකේ වින් කරන්නේ. ඕකේ. ඔන්න නම් අයිමත් කියනනම් ගේම් එක. අයිමත් කියන මේ ගේම් එක කොහොමද කරන්න කියලා. කැමති අයට මම chance එක ලබා දෙනවා. කැමති අත උස්සන්න ඕනේ. හැබැයි මම chance එක දෙන්නේ වීඩියෝස් ඔන් කරන් ඉන්න අයට විතරයි. අනේ යකෝ කැමරා එක ඔෆ් කරන් ඉන්න අයට chance දෙන්න මට පිස්සු නෑ යකෝ. ඒ ඉඳා කැමරා එක ඔන් කරන් ඉන්න බබාලා අත උස්සන්න. හරිද? අත උස්සන්න. අත උස්සන බබාලට මම chance එක දෙනවා.
මේ මාතෘකා හතර පළවෙනි පාඩමේ ප්‍රධාන මාතෘකා හතරයි තියෙන්නේ. මේක තමයි පාඩමේ සැලැස්ම. මේ මාතෘකා හතර අඩුම තප්පර ගානකින් කියන කෙනා තමයි මේක වින් කරන්නේ. හරි. එහෙනම් තරගයට සහභාගී වෙන අය කවුද කියන්න? ඔන්න ලෑස්ති වෙන්න මම ආයිමත් පොඩි වෙලාවක් දෙන්නම්. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන, ඉතිහාසයේ කාලය මැන ගැනීම. මමත් තරගයට එන්නම්. හැබැයි මම කියනවා ඔය මාතෘකා හතර තප්පර දෙකෙන් මම ඔය මාතෘකා හතර තප්පර දෙකෙන් කියනවා මම ඔය තරගයට ආවොත්. හරිද? හරිද? ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්න එක ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන, ඉතිහාසයේ කාලය මැන ගැනීම. ඒක තප්පර දෙකයි කියේ. අල්ලේම මේකෙන් කියන්න ඕනේ. හරි හරි බලට තප්පර දෙකෙන් කියන්න බෑ. අඩු ගානේ තප්පර 10න්වත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. වේගෙන් කියන ඉතිහාසය අනුව කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්න එක කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්න ප්‍රයෝජන මොනවද? ඉතිහාසය කාලය මැන ගැනීම. මට තප්පර 4යි කියවත උන්ට. රයිට් හරි. කවුද තරගට එන්නේ? තරගට කවුද එන්නේ? කවුද තරගට එන්නේ? හරි. හොඳයි නෝනාවරුනි මහත්තුරුනි බක්මහා උළෙලේ මීළඟ තරග ඉසව්ව අඩුම තප්පර සංඛ්‍යාවකින් මාතෘකා හතරක් කීපේ තරගය. මෙම තරග ඉසව්වට සහභාගී වන තරගකරුවන් තරගකාරිනියන් හැකි පමණින් අත උස්සගෙන සිටින්න. ඉන්නවා. දිනුගී වැඩේට ලෑස්ති, හරිනි වැටේට ලෑස්ති, එනෝද්‍ය ලෑස්ති, පමුදි සූදානම්, අප්පට සිරි තරග බබා මොකක්ද ඔක්කොම ඉන්නේ කෙල්ලෝනේ බං. එක කොල්ලෙක් නෑ ලැජ්ජයි යකෝ. අප්පෝ එක කොල්ලෙක් නෑ තරගයට සහභාගී වෙන්න. ඔක්කොම ඉන්නේ කෙල්ලෝ නිකන් මේක කාන්තා සංගමයක් වගේ. ඒක කොල්ලෙක් නෑ කොල්ලෙක් පේන්නවත්. එක කොල්ලෙක් ඉන්නවා පේන්න හැබැයි ඌ අත උස්සගෙන ඉන්නේ. මාර කේස් එක. ඉන්ද්‍රානි GMP 23යි 25යි 10 පුතේ මොකද බයයිද? අල්ලෝ බය වෙන්න එපා කෙල්ලොන්ට බය වෙලා ජීවත් වෙන්න එපා යකෝ. තමලා මම අපේ නෝනට බය නෑ. හරිද? අපේ නෝනට මම පොඩ්ඩක්වත් බය නෑ. හැබැයි අපේ නෝන කොස්ස ගත්ත මම පොඩ්ඩක් දුන්නක වෙනම කතාවක් ඈ. රයිට්. හරි. ඔන්න මම පළවෙනි chance එක දෙනවා. කෙනෝද්‍යා. හායි කෙනෝද්‍යා. හරි. කෙනෝද්‍යා මම බෝඩ් එක මකනවා හොඳේ. ඔන්න පුතේ මම බෝඩ් එකේ මකනවා ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන, ඉතිහාසය කාලය මැන ගැනීම. කෙනෝද්‍ය මයික් එක ගන්න ඉස්සෙල්ලා. ඔන්න කෙනෝද්‍ය මයික් එක ගන්න. ගත්තට පස්සේ මේක ඔෆ් කරන්න එපා හොඳේ. කෙනෝද්‍ය මයික් එක ගන්න. අපි කෙනෝද්‍යට ස්ටොප් වොච් එක දාමු. මම 1යි 2යි 3යි කියපු ගමන් ඔයා පටන් ගන්න ඕනේ. මම ස්ටොප් වොච් එක දානවා. මම කවුන්ට් කරනවා මේ. මම ස්ටොප් වොච් දාලා තියෙන්නේ. හරි. 1යි 2යි 3යි. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙනීමේ කෙසේද? ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන මොනවාද? ඉතිහාසයේ කාලය මැන ගැනීම. තප්පර 8යි. තප්පර 8යි. එයාට තප්පර 8යි ගියේ. එයා තප්පර 8න් මාතෘකා හතර කිව්වා. තව කවුද එන්නේ? තව කවුද එන්නේ? හරිනි. තප්පර 8යි. හරි කෙනෝද්‍යට තප්පර 8ක් ගියා මේ මාතෘකා හතර කියන්න. ඊළඟට හරිනි මතීෂා කන් දෙකේ ආවා. කන් දෙකේ හා පැටියා හරිනි මතීෂා ලොකු කන් දෙකක් තියෙන ලස්සන සුදු හා පැටියෙක්. එයා මහනුවරද කොහෙද මං හිතන විදියට. මට මතක විදියට බබ මහනුවර. හරිනි පොඩ්ඩක් අත ගන්න. දැන් මයික් එක ගන්න. බෑ දැන් හරි ඔන්න දැන් මයික් එක ආයෙ ඔෆ් කරන්න එපා. හරිනේ මම කවුන්ට් කරනවා. පළවෙනි පාඩමේ මාතෘකා හතරක් තියෙනවා. මේ මාතෘකා හතර පිළිවෙලින් කියන්න හරිනේ. ඔන්න 1යි 2යි 3යි. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය කාලය මැනීම. අපර 10යි. එයාට තප්පර 10ක් ගියා. පමුදි. ඔන්න පමුදි පුතේ මයික් එක ගන්න. පමුදි පොඩ්ඩක් ඉන්න. ඔන්න පමුදි මයික් එක ගන්න. පමුදි මයික් එක ගන්න. පමුදි මයික් එක ඔන් කරන්න පමුදි. පමුදි මයික් එක ඔන් කරන්න. බෑ පමුදි ඇහෙන්නේ නැද්ද? පමුදි ඔන්න පොඩේ දැන් ගන්න මයික් එක.
දැන් ගන්න බලන්න දැන් ගන්න. චුට්ටක් පොඩ්ඩක් මං කරන හොඳ වැඩක්. රයිට්. දැන් මයික් එක. ඒත් හරි. එහෙනම් ෂෙනුලි මයික් එක ගන්න ෂෙනුලි. මයික් එක ගන්න ෂෙනුලි. ෂෙනුලි රයිට්. හරි ෂෙනුලි එනෝ. ෂෙනුලි බය වෙන්න එපා ෂෙනුලි අයියෝ. රයිට් ෂෙනුලි මයික් එක ගන්න. හරි ෂෙනුලි බයයිලු. දිනෝලි බබා මයික් එක. හරි. දිනෝලි 1යි 2යි 3යි. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසයේ ඇති ප්‍රයෝජන, ඉතිහාසයේ කාලය මැන ගැනීම. තප්පර 6යි. අප්පුඩියක් ගන්න ළමයට හાર્ට් එකක් දෙන්න. ඒ ළමයට හાર્ට් එකක් දෙන්න පුතේ. ඒ ළමයා තප්පර 6න් මේ මාතෘකා 4 පාට ගාලා කියනවා. දැක්කද? දැන් බලන්න අනිත් පන්ති වලයි මේ පන්තියේ තියෙන වෙනස. රයිට්. මං ඔයාට කරුණු 4ක් පාඩම් කෙරෙව්වා. තප්පර 6න් කියන්න පුළුවන් විදියට. රයිට් පුතේ. තව එක chance එකක් දෙන්නම්. ඒ ළමයා පව් අත උස්සගෙන ඉන්නවා දැන් පැයක් විතර. මට දුකයි. අසින්සානි මයික් එක ගන්න අසින්සානි. මයික් එක ගන්න අසින්සානි. රයිට්. ඔන්න අසින්සානි 1යි 3යි. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසයේ ඇති ප්‍රයෝජන, ඉතිහාසයේ කාලය මැන ගැනීම. තප්පර 5යි. අප්පුඩියක් ගන්න. දිනෝලි ඔයා පරාදයි. ඒ ළමයා තප්පර 5න් මාතෘකා 4 කිව්වා. තප්පර 5යි. එහෙනම් අසින්සානි ජය වේවා. අද තරගේ තව එක් ළමෙක් අතුල්සන් ඉන්නෝ. ෂෙනුලි ඔන්න ෂෙනුලි මං chance එක දෙනවා. ෂෙනුලි පටගාලා මාතෘකා 4 කියන්න. 1යි 2යි 3යි. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවාද? ඉතිහාසයේ කාලය මැන ගැනීම. තප්පර 8යි. 8ක් ගියා. හරි. ඔන්න එනම් අද ගේම් එකේ ජයග්‍රාහිකාව අසින්සානි. එයාට කටක් නෙවෙයි තියෙන්නේ. එයාට තියෙන්නේ බෝක්කු කටක් තියෙන්නේ. අද වේගයෙන්ම කිව්වේ අසින්සානි දිනෝලි. දිනෝලි අසින්සානි තමයි මේ කරුණු 4 වේගයෙන්ම කිව්වේ. අපි ඒ දෙන්න අතර නැවත තරගයක් පවත්වමු. මේක පට්ට තරගයක් නැගලා යනවා. පුතේ දැන් අනිත් ළමයිතුත් මේ මාතෘකා 4 අන්නර වේගයට පාඩම් කරහන්. අදින් පස්සේ පළවෙනි පාඩමේ මාතෘකා 4 වේගෙන් කියන්න ඕනේ. ඉතිහාසය අනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්න ප්‍රයෝජන මොනවද? ඉතිහාසයේ කාලය මැන ගැනීම. අන්නේ වේගෙන් රයිට්. අපි ඕනේ දිනෝලි පුතේ අයි මයික් එක ගන්න. කියන්න. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන, ඉතිහාසයේ කාලය මැන ගැනීම. අසින්සානි කියන්න බලන්න. අසින්සානි. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසයේ ඇති ප්‍රයෝජන, ඉතිහාසයේ කාලය මැන ගැනීම. පුතේ අසින්සානි මම ඔයාලට පොඩි යෝජනාවක් කරන්නද? ලබන පාර නගර සභා මැතිවරණයට ඔයා ඉල්ලන්න. ඔයාට මහා බෝක්කු කටක් තියෙන්නේ. ඔයා කතා කරරෝ පට්ට වේගෙන්. ඔයාට ඡන්දෙ ඉල්ලන්න ඔයාගේ කට ගැලපෙනවා. නෝලා රිවාතුරි බලා විනිසුන්ටත් එපායිද. අයි පුතේ එහෙනම් අසින්සානි පට්ට වේගෙන් මේ කරුණු 4 කියනවා. අසින්සානි ඔයා ගෙවල් කොහෙද? බණ්ඩාරවල. මොකක්? අසින්සානි ඔයාගේ ගෙවල් කොහෙද පුතේ? බණ්ඩාරවල. මට ඇහුනේ මන්නාරම කියලා. බණ්ඩාරවල. හරි. එතකොට දිනෝලි කොහෙද? කුරුණෑගල සර්. කොහෙද? කුරුණෑගල. හරි පුතේ. දැන් ඔයා ලස්සනට මාතෘකා 4 ලියන්න. ලියලා මේ 4ම ලියලා මේ 4 ලස්සනට කොටු කරගන්න. රයිට්. කළු පෑනක් භාවිතා කරන්න. කළු පෑනක් භාවිතා කරලා මම බෝඩ් එකේ ලියපු විදිහටම ඔයත් මෙන්න මෙහෙම ලියන්න ඕනේ. 1 1 1 2 1 3 1 4 කියලා. 1.1 1.2 1.3 1.4 මාතෘකා 4 දැන් මෙතන ඉන්න හැමෝටම කටපාඩම්. ආයි මං කියන්න ඕනේ නෑ. ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. 1 1 ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? 1 2
එකේ දෙක ලියන්න. ඊට පස්සේ ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? පුළුවන් නම් හැමදාම මගේ පන්තියට එනවා නම් ගෙදර වැඩිමල් කෙනෙක් ළඟ වාඩි කරවන් තියන් ඉන්න. හේතුව මම ලියන සටහන් ඔයාට ලියන්න බැරි වුණොත් අතපසු වුණොත් ළඟ ඉන්න කෙනාට උදව් කරાવી. මං කෙනෙක් තේරෙනවද දිනෝලි? කෙනෝද්‍යා හැමදාම මගේ පන්තියට එනකොට පුළුවන් තරම් ළඟින් ගෙදර තව වැඩිමල් මිනිස්සෙක් තියාගන්න පොඩි ඩමියක් එහෙම වුණත් ඩුප්ලිකේට් තව කෙනෙක් තියාගන්න ළඟින් එහා පැත්තේ. අම්මා හරි තාත්තා හරි නැත්නම් නැන්දමල නේ. මේ කුඩා අම්මා හරි බාප්පා හරි මොකෙක් හරි බල්ලෙක් හරි පුසෙක් හරි. පුතේ මම නෝට් සටහන් කියනකොට ඔයාට ලියා ගන්න බැරි වුණොත් එතකොට ළඟ ඉන්න කෙනා උදව් කරાવી. right. එකේ එක ඉතිහාසය අඩු කුමක්ද? එකේ දෙක ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? මං හරි ආසයි හලෝ කාටූන් එකකට හරි හඬ කවන්න. ඒ වුණාට කවුරුත් මාව ගන්න නැහැ නේ. පුළුවන් නම් chance එකක් අරන් දෙනකො මං ආසයි කාටූන් එකකට හඬ කවන්න. ඒ නරියෝ මන් දැන් ඔයව මරාගෙන කන්න ආවන්නේ. අනේ මං ආසයි කාටූන් වලට හඬ කවන්න. එකේ තුන ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. මට කටහඬවල් 10ක් තියෙනවද? 10ක්. මට තියෙනවා කටහඬවල් 10ක්. එක මගේ කටහඬ. ඉතිහාසය අනු කුමක්ද? දෙක කාන්තා කටහඬ. ඉතිහාසය අනු කුමක්ද? තුන බුත් පර මැරිච්ච මහසෝනගේ කටහඬ. ඉතිහාසය අනු කුමක්ද? ඉතිහාසය අනු කුමක්ද? ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද? ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. අවසාන එක ඉතිහාසය කාලය මන ගැනීම. ඉතිහාසය කාලය මන ගැනීම. ඒක නිකන් මොකෙද්ද එකක් වගේ නේද? අවසාන මාතෘකාව ලියන්න ළමයි ඉතිහාසය කාලය මන ගැනීම කියලා. ඉතිහාසය කාලය මන ගැනීම. 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 right බබාලා ඉක්මන්ට ඔය දැන් ලියපු මාතෘකා හතර වටේට අඩිරූල භාවිතා කරලා ලස්සන කොටුවක් ගන්න. එහෙනම් පුතේ ඕකට තමයි ලෙසන් ප්ලෑන් එකක් කියලා කියන්නේ. ලෙසන් ප්ලෑන් එක කියන්න ඕනේ පාඩම් පටන් ගන්න කලින්නේ. පාඩම ඉවර කරාට පස්සේ ලෙසන් ප්ලෑන් එකක් ඇඳලා වැඩක් නෑ නේ යකෝ. මේ පුතේ කෙනෝද්‍යෝ රාජගිරියේ පුතේ ලෙසන් ප්ලෑන් එකක් ගහන්න ඕනේ පාඩම පටන් ගන්න කලින් නේද? පාඩම ඉවරනට පස්සේ ලෙසන් ප්ලෑන් එක ගහලා වැඩක් නෑ නේ හලෝ. ඔව්. එහෙනම් පුතේ ඔන්න එහෙනම් පාඩම් පටන් ගන්න කලින් අපි ලෙසන් ප්ලෑන් එක ගහ ගන්නවා. පාඩමේ සැලසුම අපි ගහ ගන්නවා. පාඩමේ සැලසුම. දහම්යා කොණ්ඩේ කොට ලස්සන පුංචි මැණික ඉක්මනට මේක ලියා ගන්න පුතේ. ඇන්දද? දහම්යා ඇන්දද මේක? මේක මේ හතර ලියවද දහම්යා? දැන් ඕක වටේට ලස්සන කොට්ටක් ගහ ගන්න දහම පැටියෝ. දහම්යෝ මගේ දහම්යෝ වටේට කොට්ටක් ගහ ගන්න. බෙට්ටක් නෙමෙයි කොට්ටක්. පමුදි කොට්ටක් ගහ ගන්න පමුදි. හරි ඕකේ. පමුදි ඇඳේ හිටිට කමන්නේ බුදිය ගන්න එපා. හරිද පමුදි? බෙල්ල මිරිකනෝ. රයිට්. හරි. දැන් ප්‍රධාන මාතෘකාව ලියන්න අංක 1. දැන් රූලක් උඩින් පොතේ මැදට වෙන්න දැන් පිටුවේ මැදට වෙන්න සෙන්ටර් කරලා ලස්සනට ලියන්න පළවෙනි මාතෘකාව 1 ඉතිහාසය යනු කුමක්ද කියලා. ඉතිහාසය යනු කුමක්ද කියලා දැන් මාතෘකාවක් ලියන්න. ඒක රූල මැදින් පටන් ගන්න. රූල කොනකින් පටන් ගන්න එපා. ලියන්න 1.1 කියන්නේ පළවෙනි පාඩමේ පළවෙනි මාතෘකාව ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද කියලා ලියන්න. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද? ගොඩක්
අය අද පන්තියට ඇවිත් නෑ මොකද මම අද පන්තිය තියෙනවා කියලා හදිසියේ ඩෝන් ගාලා මේ රෑවරුවකනේ වාට පණිවිඩය දුන්නේ. ඔන්න ඊළඟ දවසේ නම් තව ඒ හොඳේ දැනගත්තට පස්සේ ඩෝන් ගාලා එයි අද ළමයි නෑ වැඩි අද ළමයි 20ක් වගේ ඉන්නේ. මං හිතන්නේ ඔයාලගේ අම්මා හරි තාත්තා හරි කවුරු හරි ඔන්ලයින් හිටියා 7:00 පස්සේ මම මැසේජ් එක දානකොට නේ පුතේ. ඔන්ලයින් හිටපු නිසා දැනගත්ත ඩෝන් ගාලා ආවා. ගොඩක් අය තාම දන්නේ නෑ විස්තරේ. අපි ඊළඟ දවසේ පන්තිය තියෙන වෙලාවට කලින් දවසේ මැසේජ් එක දාලා තිනවා. ඒ හින්දා හැමතිස්සම ඔන්ලයින් ඉන්න මගේ ගෲප් එකේ ඉන්න. එතකොට මම දාන මැසේජ් කලින් දවසේ බලලා වයින්. රයිට් හරි. ඉතිහාසය යනු කුමක්ද? දැන් මම මාතෘකාව ලියලා ඇති. හරි. දැන් අපි කතා කරමු. පුතේ ඉතිහාසය කියන්නේ මොකද්ද? මොකද්ද? හලෝ. ඉතිහාසය කියන්නේ මොකද්ද? මොකද්ද හලෝ? කියනු ඉතිහාසය කුමක්ද? පුතේ ඉතිහාසය යනු කුමක්ද කියන එකට එක උත්තරයක් එහෙම නිශ්චිත පිළිතුරක් නෑ. ඒ කියන්නේ දිනෝලි පුතේ මගේ පුතේ දිනෝලි ඉතිහාසය යනු කුමක්ද කියන ප්‍රශ්නයට කියන්නේ මේ ලෝකේ ඉන්න හැමෝම එකම දේ කියන්න ඕනේ කියලා එහෙම සීන් එකක් නෑ දිනෝලි. එහෙම සීන් එකක් නෑ. හරිනේ මං කියන එක තේරුම් ගන්න මගේ පුතේ. කන් දෙක ලොකු සුදු හා පැටික්කි. හරිනේ. ඉතිහාසය යනු කුමක්ද කියන එකට කියන්නේ අපි හැමෝම එකම විදිහට කියන්න ඕන කියලා උත්තරයක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා පුතේ. දැන් ගණිතය විෂයේදී 1 එකතු කරාම 1 ධන 1 මෙතන ඉන්න හැමෝම කෑ ගහලා මේකට උත්තරේ කියනවා බලන්න. මෙතන ඉන්න හැමෝම කෑ ගහලා මේකට උත්තරේ කියන්න. දෙක වෙන උත්තර තිබේද? වෙන උත්තර නැහැ. 1 එකතු කරාම උත්තරේ 2යි. අපේ පොඩි එකක් කියයි උදාහරණට සෝ. ඔව් අපේ පොඩි එකක් දානවා 2යි කියලා හරිද? එතකොට පුතේ 1 එකතු කරාම උත්තරේ 2යි කියන එක ලංකාවේ එකකින් ඇහුවක් කියන්නේ 2 කියලා. ඉන්දියාවේ එකකින් ඇහුවත් ඌත් කියන්නේ 2 කියලා. ඇමරිකාවේ ඉන්න එකකින් ඇහුවත් ඌත් කියන්නේ 2 කියලා. එතකොට මේ ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් තියෙනවා. මේක තමයි ඒ පිළිතුර. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම කියන්නේ 2 කියලා. ඒ ගණිතය. හැබැයි but ඉතිහාසයේ විෂය තුල තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු එකකට වඩා තියෙන්න පුළුවන්. මං කියන එක තේරෙනවද මැනික? ඉතිහාසය කියන විෂය තුල ඉතිහාසයේ අහන ප්‍රශ්නවලට පිළිතුරු එකකට වඩා තියෙන්න පුළුවන්. දැන් තේරෙනවද මං කියන එක? හරි. දැන් උදාහරණයක් හිතන්න. ඉතිහාසය යනු කුමක්ද? එක මිනිහෙක් කියනවා ඉතිහාසය කියන්නේ ඔය අතීත කාලය ගැන ඉගෙන ගන්න විෂයක්. තව එකෙක්ගෙන් අහනවා ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසය කියන්නේ අතීතයේ ජීවත් වෙච්ච මිනිසුන් කරපු කියපු දේවල් එයාලා ගැන ඉගෙන ගන්න විෂය. තව එකෙක්ගෙන් අහනවා ඉතිහාසය කියන්නේ මොකක්ද? අතීත මානවයන්ගේ අතීත මානව ක්‍රියාකාරකම් පිළිබඳව හදාරන විෂයක්. වැඩක් කියන්න. හෙට උදේට මයික් එකක් අරගෙන ටවුන් එක මැදට ගිහිල්ලා දකින එකාගෙන් අහන්න පුතේ ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා. අඩු ගානේ 20 දෙනෙක්ගෙන් හෙට උදේට පොඩි මයික් කෑල්ලක් අරගෙන ටවුන් එක මැදට ගිහිල්ලා ටවුන් එකේ 20 දෙනෙක්ගෙන් අහනවා මයික් එක කටර ලං කරලා මාමේ ඉතිහාසය කියන්නේ මොකක්ද? තව නැන්ද කෙනෙක් ඉන්නවා අතන පොළ ගාව. නැන්ද? අපි වොයිස් කට් එකක් ගන්න ආවේ. ඉතිහාසය කියන්නේ මොකක්ද? තව එකෙක් ඉන්නෝ සරමක් ගහන් නාකි මිනිස්සෙක් ඉන්නෝ මේ බෝප්පුවක් පල්ලේ. සීයේ ඉතිහාසය කියන්නේ මොකක්ද? පුතේ ඔයා ඔහොම 20 දෙනෙක්ගෙන් ඇහුවම ඔයා හිතනවද ඔය 20 දෙනාම එකම උත්තරයක් දෙයි කියලා හිතනවද? මාත් එක්ක කතා කරන්න ඕනේ. ඔයා 20 දෙනෙක්ගෙන් අහනවා ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා. ඔය 20 දෙනාම එකම උත්තරේ දෙයිද? නෑ සර්. හැබැයි ඔයා ඒ 20 දෙනාගෙන් අහනවා 1 1 30ද කියලා. ඒ 20 දෙනාම දෙන්න එකම උත්තරයක් නේද? ඔව් සර්. එහෙනම් මට කියන්න මගේ මැනික ඉතිහාසයේ විෂය තුල ඉතිහාසයේ අහන ප්‍රශ්නවලට මේ විෂය තුල අහන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් තිබේද? පිළිතුරු එකකට වඩා තිබේද?
පිළිතුරු එකකට වඩා තිබේ. පිළිතුරු එකකට වඩා තිබේ. තියෙනවා. පිළිතුරු එකකට වඩා තිබේ. එතකොට ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය කියන්නේ මොකක්ද කියන එකට මේ ලෝකේ ඉන්න බුද්ධිමතුන් මේ ලෝකේ ඉන්න ඉතිහාසය පිළිබඳව බුද්ධිමතුන් ඉතිහාසය පිළිබඳව ඉන්න ඉතිහාසඥයන් විවිධ අදහස් පළ කරනවා. විවිධ පිළිතුරු ලබා දෙනවා. ඒ සියලුම පුද්ගල අදහස් වලට අපි කියනවා නිර්වචන කියලා. නිර්වචන. ඔය ළඟ කවුරු හරි ඉන්නවා නම් අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි මේවා පොඩ්ඩක් පොඩි එකාට අවබෝධ කරවන්න. ඔය ළඟ ඉන්නවා මට පේනවා සමහර බබාලගේ ළඟ අම්මලා එහෙම ඉන්නෝ. පොඩ්ඩක් ඒ අම්මලා බබාලට තේරුම් කරන්න. නිර්වචන කියන්නේ විවිධ පුද්ගලයන්ගේ අදහස් වලට. නිර්වචන කියන්නේ විවිධ පුද්ගලයන් ලබා දෙන අදහස්. දැන් එයා හෙට උදේ පාන්දර මයික් එකක් අරගෙන පාරේ හරි ටවුන් එකට හරි ගිහිල්ලා හැමෝගෙම අහන්න මාමේ අනුර කුමාර දිසානායක නෝට මොකද්ද කියන්න තියෙන්නේ? කියයි හොඳයි. මත නායකයෙක්. අපි අනිවාර්යෙන් අනුරත් එක්ක ඉන්නවා. අනුර මගේ මෙතන ඉන්නේ මේ අනුර මෙහෙ ඉන්නේ. රයිට්. ඒ මාම එහෙම කියනවා. හරිද? තව ඇන්ටි කෙනෙක්ගෙන් ඉල්ලනවා. ඇන්ටි අනුර කුමාර දිසානායක නෝ මොකද්ද කියන්නේ? අනුර කුමාර දිසානායක පොඩි කාලේ මාත් එක්ක ඉගෙන ගත්තේ. එක පන්ති අපි දෙන්න හැබැයි මේ පච කියනවා. නෑ රයිට්. තව කෙනෙක් ගාවට යනවා. තව පොඩි එකෙක් ගිහලා ඒ පොඩි එකා මෙහෙම අනුර කුමාර දිසානායක මොකද්ද කියන්නේ? ආර මෙතන ලපයක් තියෙන මාමනේ. ආම්මෝ සුපිරියයි මං හරි ආසයි මාමට. හරි පුතේ දැන් මේ මොනවද මෙයාලා කියන්නේ මේ එක එක අය කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? දැන් මේ එක එක අය එක එක අදහස් පළ කරනවා. ඒව මොනවද අපි එකට මොකද්ද කියන්නේ? කෑ ගාලා කියපංග පුතේ. මොකද්ද කියන්නේ? නිර්වචන. විවිධ සමාජයේ සිටින විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරන විවිධ අදහස් වලට තනි වචනයක් කියන්නේ. නිර්වචන. නිර්වචන. තුන් හතර දෙනා කිව්වේ යකෝ ඔක්කොම කියපානේ කියපංකෝ අනේ කියපංකෝ සමාජයක ජීවත් වන විවිධ මිනිසුන් පළ කරන විවිධ අදහස් වලට මොකද කියන්නේ? නිර්වචන සර්. නිර්වචන. එහෙනම් මගේ පුතේ ඉතිහාසය යනු කුමක්ද කියන ප්‍රශ්නෙට මේ ලෝකේ සමාජයේ ජීවත් වන විවිධ මිනිසුන් විවිධ බුද්ධිමතුන් අදහස් පළ කරනවා. විවිධ නිර්වචන පළ කරනවා. කෙනෝද්‍යා මේ බලා ගන්න කෙනෝද්‍යා විවිධ අදහස් පළ කරනවා. අපි ඒවට නිර්වචන කියලා කියනවා. පුතේ හැබැයි ඉස්කෝලේ ඉතිහාසය පේපරේට මේ ප්‍රශ්නය ඇහුවොත් ඔයා ලියන්න ඕනේ ඔයාට හිතෙන දේ නෙමෙයි. ඔයාටත් හිතන දෙයක් ඇති. ඒකත් හරි වෙන්න පුළුවන්. හැබැයි ඉස්කෝලේ පේපරේට ලකුණු දෙන්නේ ඉස්කෝලේ 6 වසර අච්චි පොතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන නිර්වචනය තමයි ලියන්න ඕනේ. දැන් කොහෙද හලෝ ඒක තියෙන්නේ? හරි. ළඟ ඉන්න වැඩිහිටිය අය පොඩ්ඩක් උදව් කරන්න ඒක හොයන්න. ඒක තියෙන්නේ පළවෙනි පාඩමේ පළවෙනි පිටුවේ කොහේ හරි තැනක. හරි. කාංකම්බූරු, චින්චින්නෝරු. ඔන්න මම කියන එක ඔයා අච්චු පොතේ තියෙන්නේ කොතනද කියලා හොයා ගන්න ඕනේ. පළවෙනි පිටේ තියෙන්නේ. මෙන්න මේ දේ මම කියන්නම් ඔයා හොයාගන්න. ඉතිහාසය යනු අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. ආන්න ඒක හොයාගන්න ඕනේ කොහෙන් හරි. ඉක්මන් කරන්න කංකම්බූරු චින්චින්නෝරු මම කියන දේ තියෙන්නේ කොතනද කියලා හොයාගෙන පැන්සලකින් ලස්සනට යටින් ඉරක් ගහ ගන්න ඕනේ. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. අය ගැන අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. දැන් තව ගේම් එකක් කරනවා. ඊළඟ ගේම් එක ඔන්න ඔය නිර්වචනය වේගෙන් කියන්න ඕනේ. අම්මෝ අසින්සානිත් එක්ක ගේම් කරන්න බෑ. මේ ඉතින් මේකෙට්ටවත් අසින්සානිට මහා බෝප්පු කටක් තියෙන්නේ. බණ්ඩාර වෙලා කටක්මයි ඕකට තියෙන්නේ. හරි පුතේ. ඔව් හැමදාම බණ්ඩක්ක කනවා ඇති. පුතේ අසින්සානි ඔන්න ඔය නිර්වචනය වේගෙන් පාඩම් කරන්න ඕනේ. ඉතිහාසය යනු කුමක්ද කියන ප්‍රශ්නයට 6 වසර පෙළ පොතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ඔබට පාඩම් කිරීමට සුදුසු නිර්වචනයක් ලබා දීලා තියෙනවා.
අන්නේ නිර්වචනේ තමයි 6 වසර ඉතිහාසයේ ප්‍රශ්න පත්‍ර වලට මේ ප්‍රශ්නේ ආවොත් ඔයා ලියන්න ඕනේ. ඒක හැර ලියන කිසිම දෙයකට ලකුණු හම්බ වෙන්නේ නැත. තේරුණාද my dear friend? my dear friend ඔයාලා තේරුණා නම් heart එකක් දෙන්න මට. 6 වසරේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍ර වලට මෙන්න මේ ප්‍රශ්නේ ආවොත් මේකට ලියන්න ඕනේ අච්චු පොතේ තියෙන නිර්වචනය. ඔයාගේ අච්චු පොතේ මේකට ලස්සන නිර්වචනයක් තියෙනවා පොතෙන් දීපු. ඒ නිර්වචනය හැර ඔයා වෙනව ලියන්න යන්න එපා. ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔයා අච්චු පොතේ තියෙන එක විතරයි ලියන්න ඕනේ. හරිද? ආන් එහෙනම් එක පාඩම් කරමු. අච්චු පොතේ තියෙන එක බලාගෙන කියන්න මාත් එක්ක. ඉතිහාසය anu කුමක්ද? ඉතිහාසය anu අතීත කාලයේ ජීවත් වූ අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. මෙන්න මේක පාඩම් කරන්න ඕනේ. ඔන්න අලන්න මන් දැන් ඔයාට මේක ලස්සනට පාඩම් කරවන්න හදන්නේ. හරිද? ඔන්න මැජික් එකක් මම ඔයාලා මේක පාඩම් කරවන්න හදන්නේ. ඔන්න බලන්න මම ඔයාට මේක පාඩම් කරවන හැටි. මම මේකේ තියෙන සමහර වචන ඉවත් කරනවා. හරිද? මේ මම ඔයාට පාඩම් කරන එක විදිහක් ඔන්න බලන්න මම ඔයාට මේක ලස්සනට කටපාඩම් කරවන හැටි. ඊට පස්සේ මෙතන ඉන්න ඕනම කෙනෙක්ට මේක මේක ඇතුලේ තියෙන එක වචනයක්වත් හලන්න නැතුව මේක සම්පූර්ණයෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. මම මේක ඇතුලේ තියෙන කෑලි බෑලි පොඩ හලනවා. හරිද? මම මේක ඇතුලේ තියෙන කෑලි පොඩ හලනවා. හැබැයි උඹලා බය වෙන්න එපා. උඹලා ඒව දාලා කියන්න ඕනේ. හරිද? හරි. ඔන්න පටන් ගමු. මයික් දුන්න හැමෝටම ඔන්න එක කෑල්ලක් හලනවා. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. ඔන්න කෑල්ලක් හැලුවා. දැන් හැමෝම කියන්න මේක දිහා බලාගෙන කියන්න. මයික් ගන්න. රයිට්. හැමෝම මයික් එක ඔන් කරන්න. දැන් කියන්න. පොඩ්ඩක් ඉන්න. තව කෑල්ලක් හැලුවා. ආයෙ කියන්න. අතීත කාලයේ ජීවත් සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. ආයෙ කියන්න. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. ආයෙ කියන්න. අතීත කාලයේ ජීවත් වූ සොයා බලා මම අහන අංකයට අදාළ හිස්තැනට තිබිය යුතු වචනය කියන්න. 4. අතීත පැහැදිලි එක මිනිසුන් ඔන්න බලන්න මෙතන සමහරු තාම මේ ගේම් එක අල්ලගෙන නැහැ. හලෝ ගොන් අලිය ඒ බూరు හරකෝ මැට්ටෝ මී හරකෝ මම මේ කියන ඉලක්කම් වලට අදාළ හිස්තැනට තිබිය යුතු වචනය කියපන් පුතේ. ඔන්න පටන් ගමු. 2 තොරතුරු අන්න වැඩා 2 තොරතුරු 4 අංක දාලා තියෙන මොන වචනයද කියලා. පැහැදිලි 3 අතීත මිනිසුන් ජීවත් දැන් හැමෝම කියන්න. හිස්තැන් සම්පූර්ණ කර මේ ඔක්කොම කියන්න.
අතීත කාලේ ජීවතුන් සංකේත තොරතුරු බබා දැන් වචනෙන් වචන කියමු. මෙතන අතීත අතීත කාලේ කාලය ජීව නෑනේ. මිනිසුන් ගෙන තොරතුරු සොයා බලා ඒවා right මගේ රත්තරන් පුතේ අච්චු පොත පොඩ්ඩක් වහන්න. හැබැයි හොර කරන්න බෑ. වාන්න කිව්වොත් වාන්න ඕනේ. අරන් ඉන්න එක පුත් එක තරහයි. ඔන්න සමහරු තාම අරන් ඉන්නවා. අච්චු පොත වහන්න. හරි. අච්චු පොත වහන්න. හරි පුතේ. දැන් තනියම කියන්න අර පාඩම් කරපු නිර්වචනයේ තියෙන එක වචනයක් හරි අකුරක් ඇති හලන්න නැතුව ඉතිහාසය අනු කුමක්ද? අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. හැමෝම කියන්න දැන්. right ආයි පටන් ගන්න. ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. හරි. එහෙනම් මේ තියෙන්නේ ඔයාගේ 6 වසර ඉතිහාසයේ අච්චු පොතේ ඔයාට පාඩම් කරන්න දීලා තියෙන නිර්වචනය. මේ ප්‍රශ්නය આવොත් ඔයා ඒ උත්තරේ තමයි ලියන්න ඕනේ. ඒ උත්තරේ හැර ඔයා ලියන කිසිම දෙයකට ලකුණු හම්බ වෙන එකක් නැහැ. ඔන්න පස්සේ නොකියුවයි කියන්න එපා. බුදු පුතේ ඕක තමයි ලියන්න ඕනේ. ඕක හැර වෙන මුකුත් ලියන්න එපා. ඕක තමයි ලියන්න ඕනේ. දැන් තේරුණාද? ඔව් කියපන්. ඒක පැහැදිලි කිරීම. බලන්න මම කියනවා. මේ ඉතිහාසයේ විෂයේ පියා වශයෙන් සලකන්නේ ඒ කියන්නේ මේ විෂය ලෝකෙට හඳුන්වා දෙන කෙනා තමයි ඉතිහාසයේ පියා වෙන්නේ. ඉතිහාසයේ පියා කියන්නේ අලෝ මේ නෙමෙයි තාත්තෙක් කියන්න. මේක ජාතික හෙරටෝටස්. හරින්න එපා දිනුගේ කට ඇරියට කවන්න බුදිය ගන්න එපා ගාන හොම්බට 60ක් හරිද? දිනුගේ කට ඇරියට කවන්න බුදිය ගන්න එපා හරිද? හරි හරි දිනුගේ නිදිමත ගියාවද? right. පුතේ ඉතිහාසයේ පියා කියලා කියන්නේ ඒ තාත්තා නෙමෙයි හරිද? ඉතිහාසය කියන විෂය ලෝකෙට හඳුන්වා දෙන ඒ ඉතිහාසඥයා තමයි මේ විෂය පියා වශයෙන් සලකන්නේ. යාට අපි ගෞරවය ලබා දෙනවා. එයා තමයි ග්‍රීක ජාතික හෙරඩෝටස්. කවුද පුතේ? හෙරඩෝටස්. කවුද පුතේ? හෙරඩෝටස්. හෙරඩෝටස්. කවුද පුතේ? හෙරඩෝටස්. පියා කවුද? ග්‍රීක ජාතික හෙරඩෝටස්. ග්‍රීක ජාතික හෙරඩෝටස්. ග්‍රීක ජාතික හෙරඩෝටස්. හෙරඩෝටස් නේ හෙරඩෝටස්. හරි. හරිද? හරිද? ඇයි අවුලක්ද? නෑනේ. මොකක්ද? කිසි අවුලක් නෑ. ඒක අවුලක් තියනවද? අසින්සානි අවුලක් තියනවද? නෑ. හොරදාටස් කියලා තියෙනවා. ඒ අසින්සානි අවුලක් නම් කියනවලු. හෙරඩෝටස් කියන්නේ. මොකද්ද? සර් හෙරඩෝටස් කියලා තියෙන්නේ. මම හොරා යකෝ මට හොරයි කිව්වේ කවුද? මොකද්ද? හෙරඩෝටස් කියලා තියෙන්නේ සර්. දැන් හරිද? හරි සර්. එහෙනම් කෑ ගහලා කියන හැමෝම ඉතිහාසයේ පියා වෙන්නේ කවුද? ග්‍රීක ජාතික හෙරඩෝටස්. තව එකම එක පාරක් අරක කියලා අපි ලියා ගමු. එතකොට මේ මාත්‍රකාව සම්පූර්ණයෙන් ඉවරයි. ඔච්චරයි තියෙන්නේ වැඩක් කරන්න. අලෝ ඉතිහාසයේ වට්ට ලේසි යලෝ. මං කියෝනේ ඉතිහාසය අමාරු නෑ කියලා. හරි හැමෝම කෑ ගහලා කියපන් පුතේ. ඉතිහාසයේ අනු කුමක්ද කියන එකට අච්චු පොතේ දීලා තියෙන නිර්වචනය මොකක්ද?
අතීත කාලයේදී පිළිබඳව තොරතුරු ඉතිහාසයේ පියා වශයෙන් හඳුන්වන්නේ කවුද? ග්‍රීක එහෙනම් අපි ලියාගමු ඈ. right. දැන් ලස්සනට ලියාගන්න නෝට් එකක්. දැන් ලස්සන නෝට් එක ලියන්න. දැන් ලස්සන නෝට් එක ලියන්න පුතේ. ඉතිහාසය යනු කුමක්ද යන ප්‍රශ්නයට 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 දිය හැකි ඉතිහාසය යනු කුමක්ද යන ප්‍රශ්නයට දිය හැකි නිශ්චිත පිළිතුරක් නොමැත. නිශ්චිත පිළිතුරක් නොමැත. ඒ කියන්නේ පුතේ අර 1 1 2 වගේ එහෙම හරි උත්තරයක් නැහැ. 1 1 1 1 විදිහට කියනවා කියන එක තමයි ඔය තේරුම. ඉතිහාසය යනු කුමක්ද යන ප්‍රශ්නයට දිය හැකි නිශ්චිත පිළිතුරක් නොමැත. නිශ්චිත පිළිතුරක් නොමැත. මං chat close කරලා තියෙනවා. මං chat on කරා. ඔයාලට ඕන එකක් මගෙන් අහන්න. මං chat on කරලා තියෙන්නේ. ඔයාලට ඕන දෙයක් මගෙන් අහන්න පුළුවන්. chat කරන්න පුළුවන්. අවුලක් නැහැ. ආදරේ නම් ආදරේ කියන්න පුළුවන්. හાર્ට් දාන්න නම් හાર્ට් දාන්න පුළුවන්. උම් එකක් දෙනවා නම් ඒත් කවන්න. ඒවත් බාර ගන්නවා. දැන් ඉතින් ඕන දෙයක් chat කරන්න පුළුවන්. හරි. දැන් ඉතින් chat කරම ඉන්න එපා. ඉතින් note එකක් ලියන්න. ඉතිහාසය යනු කුමක්ද යන ප්‍රශ්නයට දිය හැකි නිශ්චිත පිළිතුරක් නොමැත. නිශ්චිත ලියන්නේ මේ විදිහට. නිශ්චිත පිළිතුරක් නොමැත. මෙම ප්‍රශ්නයට එතන තමයි හොඳේ රූල් අරින්න එපා. හොඳේ පොඩි එකා වගේ ඡේදයක් කියන්නේ. නැත්නම් අර පොඩි එකා වගේ අසාලි වීම වගේ රූලක් කරලා කියන්න එපා. එතනටම ලියන්න. මෙම ප්‍රශ්නයට අසින්සානි නුවරඑළිය පැත්තේ આવොත් මං එනවා ඔයා බලන්න හරිද? මට කැරට් ගෝවා ලීක්ස් ටිකක් ඕනේ ගෙදර මං යන්න. මෙම ප්‍රශ්නයට විවිධ බුද්ධිමතුන් විවිධ අදහස් ඉදිරිපත් කරනු ලබයි. මෙම ප්‍රශ්නයට විවිධ බුද්ධිමතුන් විවිධ අදහස් පළ කරනු ලබයි. මෙම ප්‍රශ්නයට විවිධ බුද්ධිමතුන් විවිධ අදහස් පළ කරනු ලබයි. මෙම ප්‍රශ්නයට විවිධ බුද්ධිමතුන් විවිධ අදහස් පළ කරනු ලබයි. මෙම ප්‍රශ්නයට විවිධ බුද්ධිමතුන් විවිධ අදහස් පළ කරනු ලබයි. මෙම ප්‍රශ්නයට විවිධ බුද්ධිමතුන් විවිධ අදහස් පළ කරනු ලබයි. ඒවා ලියන්න බැරි වුණා නම් ළඟ ඉන්න වැඩිමල් කෙනෙක්ගෙන් ආගන්න. ඒවා දැන් බලමු වැඩ කවුද කියලා. බලමු මේ පන්තියේ ඉන්න මතකයේ වැඩිම සතා කවුද කියලා. මතකයේ වැඩිම සතා. හරි බලමු. මම ඔයාට කිව්වා එක එක මිනිස්සු සමාජයේ එක එක මිනිස්සු එක එක අදහස් පළ කරනකොට ඒ අදහස් වලට අපි පොදුවේ කෙටි නමක් කියනවා. තනි වචනයක්. මොකක්ද ඒ වචනේ? පොඩයි. විවිධ මිනිසුන් පළ කරන විවිධ අදහස් වලට කියන තනි වචනයක් කියන්න. ඔන්න දුන්නා. අඩෝ මරු හොඳේ. සුපිරි හොඳේ. මං ආදරේ හොයලට. ඒවා නිර්වචන ලෙස හඳුන්වයි. පුතේ මේ පන්තිය අවුලක් නෑනේ ඔයාට. කම්මැලි නෑනේ. මං සාමාන්‍යයෙන් ඔය ලොකු පන්ති වලටනේ උගන්වන්නේ. මට තාම ඔය 6 වසර පන්තියකට උගන්වන්න තේරෙන්නේ නැහැ අප්පා. මම මේ ට්‍රයිල් එකක් දාන්නේ 6 වසරකට උගන්වන්න. මේ පුතේ මේ පන්තිය හොඳයිද මේ පොඩ්ඩක් කියනෝක. මම මේ 6 වසරක් ඉගෙනුවමයි. කෙරොද්දය. ඔව් හොඳයි සර්. හරි. ඒවා නිර්වචන ලෙස හඳුන්වයි.
ඒ අනුව දැන් නෝට් එකක් ලියනකොට අතරමඟදී යන්න එපා පන්තියෙන්. හොඳේ නෝට් එක නැති වෙනවා. ඒ අනුව ඉතිහාසය යනු කුමක්ද යන ප්‍රශ්නයට යනු කුමක්ද යන ප්‍රශ්නයට අනුව ඉතිහාසය යනු කුමක්ද යන ප්‍රශ්නයට අඩෝ මට හාඩ් දාලා නේ මං දැන්නේ යකෝ දැක්කේ. Love this class. I love you so much. I love you too. අඩෝ මට හාඩ් දීලා දැන්නේ යකෝ ඒක දැක්කේ. ඒ අනුව ඉතිහාසය යනු කුමක්ද යන ප්‍රශ්නයට 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 පවනි හාඩ් දාලා මිනුඩි දාලා අචල දෙනුවන් එනෝත්‍යා. අනුව ඉතිහාසය යනු කුමක්ද යන ප්‍රශ්නයට 6 ශ්‍රේණියේ පෙළපොතෙහි ඇතුළත් නිර්වචනය මෙසේය. මන් දැන් ඔය නෝට් එක වාට දෙන නෝට් එකක්. ඔය විභාගෙට ඔයා ඕක ලියන්න යන්න එපා. හරිද? දැන් ඔයා විභාගෙට ලියන්න එපා මේකට හරියාකාර උත්තරයක් නැහැ. මේකට 6 වසර පෙළපොතේ තියෙන මේ එහෙම ලියන්න එපා. මම ඕක දෙන්නේ ඔයාට මේ කියවන්න. හරිද? ඔයා බූරු වගේ විභාගෙට ලියන්න එපා. ඉතිහාසය අනු කුමක්ද යන ප්‍රශ්නයට එහෙම නිශ්චිත පිළිතුරක් නැමත. නමුත් 6 වසර පෙළපොතේ සඳහන් වන්නේ මේ එහෙම ලියන්න එපා. ඔයා ඒ උත්තරේ විතරක් ලියුවනම් ඇති ඈ. මේ වැඩි බයිල ගන්න යන්න ඕනේ නැහැ. අර අපි පාඩම් කරපු නිර්වචනය එක ලියුවනම් ඇති. 6 ශ්‍රේණිය පෙළපොතෙහි සඳහන් නිර්වචනය මෙසේය. 6 ශ්‍රේණියේ පෙළපොතෙහි ඇතුළත් නිර්වචනය මෙසේය. 6 ශ්‍රේණියේ පෙළපොතෙහි ඇතුළත් නිර්වචනය මෙසේය. දිනවලි තේබනෝනේ මෙසේය. දැන් බබා කළු පෑනක් ගන්න මැණික අතට. කළු නෝනේ කළු පෑනක් ගන්නවකෝ. කළු නෝනේ. හරි. දැන් කළු පෑනේ ලියන්න ලස්සන්ට. උත්තරේ මොකද්ද? අතීත කාල. කියනවා බලන්න. මතකද බලන්න. දිය වෙලක් දන්නේ නැහැ පාඩම් කරේ මතකෙන් කියනවා බලන්න. ඔබගේ මතකෙන් ඉතිහාසය යනු කුමක්ද කියලා. කියනවා බලන්න. ඉතිහාසය යනු කුමක්ද? අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු ඒවා පිළිගනි කිරීම ඉතිහාසය වේ. දැන් ලියන්න එනම් අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන කළු පෑනේ හොඳේ කළු පෑනේ ලියන්න ඕනේ. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන හොඳට කියලා දෙනවා. මට හොඳට තේරෙනවා. තේරෙන්න පයියකෝ. මම මේ කියන එක තේරෙන්නේ නැත්තම් බෙල්ල මිරිකල මරලා ආයි නැගිට්ටව ආයි මරනවා. පවනි thank you පවනි. පවනිට හොඳට තේරෙනවලු මම කියන එක. හැබැයි පවනි මං ඔයත් එක තරහයි. පුළුවන් නම් අහනවා ඇයි කියලා. පවනි මං ඔයත් එක තරහයි මං අයවත් එක කතා කරන්නේ නැහැ. තරහයි පවනි. ඇයි කියලා හුවොත් කියනනම් ඈ. දැන් කළු පෑන් ලියන්න. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. මගේ පුතේ ඔය දැන් ලියපු උත්තරේ තියෙන්නේ ඒක වටේට ලස්සන කොට්ටක් ගහගන්න මැණික. රතු පාටින් කොට්ටක් ඇන්දොත් තමයි ඒක කැපිලා පේන්නේ. හොඳේ. රතු පාටින් ලස්සන කොට්ටක් ගහගන්න මගේ පුතේ. රතු පාටින් රතු පාටින්. රතු පාටින් ගහගන්න මගේ මැණික ලස්සන කොට්ටක්. බෙට්ටක් නෙමෙයි කොට්ටක් ඈ.
කොට්ටක් රතු පාටින් ගහගන්න කොට්ටක් කොටුවක් ගහගන්න ඔය ලියපු උත්තරේ වටේට ඔය දැන් ලියපු පිළිතුර තමයි ඔය හැමදාම මතක තියන් ඉන්න ඕනේ ඊළඟ දවසේ මම පන්තිය ආපු ගමන් මට දැන් මෙතන වීඩියෝස් ඔන් කරගෙන හිටපු ගෑල්ලම සේරම මතකයි ඕනනම් ඇස්වාන් කියන්නම් දිනෝලි හිටියා කෙනෝද්ද කියලා කෙනෙක් වීඩියෝස් ඔන් කරන් හිටියා බණ්ඩාර වෙලේ අර ගෝව මුදලාලි කිදුව අසින්ස වීඩියෝස් ඔන් කරන් හිටියා දහම්ය කියලා කොණ්ඩේකොට බබෙක් වීඩියෝස් ඔන් කරගෙන හිටියා කන්දක දිග එහා පැටියෙක් හිටියා මතීෂ කියලා පමුද්දි කියලා ළමෙක් හිටියා අනිත් වීඩියෝස් ඔෆ් කරගෙන ඊළඟ දවසේ පන්තියට ආපු ගමන් මම ඔය කට්ටිය හොයනවා ඔය වීඩියෝස් ඔන් කරන් හිටපු කට්ටිය හොයලා මම ඒ කට්ටියගෙන් තමයි අහන්නේ අද මේ ලියපු නිර්වචනේ ඊළඟ දවසේ පන්තියට ආපු ගමන් මම මේක අහනවා හරිද සමහර විට මම රහසක් කියනනම් රහසක් කියන හැගන්නු සමහර විට දැන් අපි කරන ඊළඟ දවස තියෙන්නේ හෙට හෝ අනිද්දා කවදා හරි මං එනවනේ දැන් ඊළඟ දවසට තව අලුත් ළමයි සෙට් එකක් ඒ ඩෝන් ගාලා උන් අද දන්නේ නැහැ මම පවුනේ ඊළඟ දවසේ අලුත් ළමයි සෙට් එකක් එනවා හරිද උන් අලුතෙන් එන්නේ එතකොට පං උන්ට පේන්න උඹලා පොඩ්ඩක් කෑ ගහලා උත්තර දීපන් මං අහන ඉතිහාසය අනු කුමක්ද කියලා හරිද උඹලා කෑ ගහලා උත්තර දීපන් උඩ අරුම්ට බඩ යනවා හොඳින් උඹන්න අඩෝ මුන් කොහමද බන්දන්නේ මුන් රයිට් හරි ඔයාලා පාඩම් කරන් ගරින් ඊළඟ දවසේ රයිට් හරි දැන් රූලක් ඇරලා නිල් පැනෙල් ලියන්න රූලක් ඇරලා නිල් පැනෙල් ලියන්න ඉතිහාසය විෂය ලෝකයට හඳුන්වා දුන් 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 ඉතිහාසයේ පියා වශයෙන් හඳුන්වන්නේ ඉතිහාසයේ විෂය ලෝකයට හඳුන්වා දුන් ඉතිහාසයේ පියා වශයෙන් හඳුන්වන්නේ ඉතිහාසයේ පියා ලෙස හඳුන්වන්නේ ඉතිහාසයේ තාත්තා නෑ පියා ඉතිහාසයේ පියා ලෙස හඳුන්වන්නේ ඉතිහාසයේ පියා ලෙස හඳුන්වන්නේ රතු පාටින් ලියන්න එයාගේ නම ඉතිහාසයේ පියා ලෙස හඳුන්වන්නේ රතු පාටින් ලියන්න ඉන්දියානු ජාතික හෙරඩෝටස් වේ ඉන්දියානු ජාතික හෙරඩෝටස් වේ ඉන්දියානු ජාතික හෙරඩෝටස් වේ සර් ඉන්දියානු නෙමෙයි ග්‍රීක පුටා වැරදුනානේ ලියපු සේරොන්ටම බඩ යනවා දැන් හරිද මම බොරුවක් කිව්වේ කවුද ලිව්වේ ඇයි පචාමිනේ බොරුවක් කිව්වේ යාලෝ ඉන්දියානු ජාතික නෙමෙයි ග්‍රීක ජාතික ඔය ලියපු උන්ට යස වැඩේ හොඳේ ඉන්දියානු ජාතික නෙමෙයි මම පචයක් කිව්වේ හරිද මට මම ඕනකමින් ඉතින් පචයක් කිව්වේ ඔයලා හිතන්න බා මට වැරදුනා කියලා මම ඕනකමින් කිව්වේ මම බැලුවේ කවුද ලියන්නේ කියලා බලන්න ග්‍රීක ජාතික හෙරඩෝටස් වේ ග්‍රීක ජාතික හෙරඩෝටස් වේ ග්‍රීක ජාතික හෙරඩෝටස් වේ අරේ බබා ග්‍රීක ජාතික හෙරඩෝටස් වේ හරි පැටියෝ පළවෙනි පාඩමේ පළවෙනි මාතෘකාව අවසන් පටගාලා ඊළඟ මාතෘකාව දාගන්න අද නෙමෙයි කරන්නේ හෙට ඒක කරන්නේ හෙට අද කරන්නේ හූ හෙට එන්න වෙනවා හෙට ආවේ නැත්තම් ඒක ටික නෝට් එක නැති වෙනවා පුතේ හෙට තමා මම මේ පාඩමේ හොඳම ටික කරන්නේ ඔයාට පළවෙනි පාඩමට මම දවස් 3යි ගන්න හෙටයි තව දවසකුයි විතරයි තේරෙනවද මම කියන්නේ මේ ටික අහගෙන යන්නේ කිසි දෙයක් නොදැන යන්න එපා සියලුම දේ දැනගෙන ඵලයන් පුතේ දැන් මම කියන එක හොඳට අහගන්න පළවෙනි පාඩමේ මාතෘකා 4ක් තියෙනවා අපි දැන් මේ මාතෘකා 4න් එකක් සම්පූර්ණයෙන් ඉවර කළා හරි පුතේ පමුදි thank you ඒ මාතෘකා 4න් අපි දැන් එකක් ඉවර කළා තව 3ක් තියෙනවා මාතෘකා පළවෙනි පාඩමේ ඒ මාතෘකා 3ට මම තව දවස් 2යි ගන්නෙ ඔය කාලය මැනීම කියන මාතෘකාවක් තියෙන්නේ ඒකේ වට පොඩි අභ්‍යාස ටිකක් තියෙනවා කරන ඇක්ටිවිටිස් ටිකක් තියෙනවා මොකද ඉස්කෝලේ වාට ඔය ඇක්ටිවිටිස් කරනවද මන් දන්නේ නැහැ පුතේ ඉස්කෝලේ දැන් ඒවා මෙහෙම දුගන්නද ඉස්කෝලේ මෙහෙම උගන්නනවද මේ විදිහට ලස්සන්ට ලේෂන් ප්ලෑන් හදලා මේ විදිහට ලස්සන්ට පාඩම් කරවලා එහෙම නැද්ද පුතේ එහෙම පාඩම් කරවන්නේ නැද්ද හරි පුතේ හරි
එහෙනම් නෑ සර්. එහෙනම් පුතේ ඉස්කෝලේ යන්න එපා ගෙදර නැතිලා ඉඳන් පුතේ ඒක ඊට වඩා හොඳයි. පුතේ තව දවස් දෙකක් මං ගන්නවා පළවෙනි පාඩමට. තව දවස් දෙකකින් මං වාට පළවෙනි පාඩම ලස්සනට ඉවර කරලා දෙනවා. ආයි පළවෙනි පාඩමේ කොහෙන් ඇව්වත් මොන මුල්ලේ කොතනින් ඇව්වත් ආයි S2 වහන් හෙළුවෙන් කියන්න පුළුවන් තැනට ඕන තැනකින් කියන්න පුළුවන් විදිහට මං ආයි කියනවා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ඔන්න එහෙනම් මතක තියාගන්න මං පළවෙනි පාඩමට තව දවස් දෙකක් ගන්නවා පළවෙනි පාඩම කවර් කරන්න. ඊට පස්සේ දෙවෙනි පාඩම ගන්නවා. දෙවෙනි පාඩමට දවස් 4ක් විතර ගන්නවා. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම. හරිද? ඔන්න ඔය විදිහට මම ඔයාලට පාඩම් හතරක් ආවරණය කරලා දෙනවා. දැන් අපි එහෙනම් වැඩේ ඉවර කරන්න හදන්නේ. යන්න එපා හරිද? අපි යන විදිහක් තියෙනවනේ. ඔව්. සර්ගේ පන්ති ගාස්තුවේ ගිණුමංකේ මොකක් සල්ලි දාන්න? අයියෝ හලෝ මං කිව්වනේ මට සල්ලි එපා කියලා. දැන් මෙහෙමයි. මං දැන් ඔයාට දැන් දෙවන වාර විභාගයේ දක්වා 6 වසරේ දෙවෙනි වාර විභාගයට අදාළ සම්පූර්ණ පාඩම් මං ඔයාට උගන්වනවා. මම 100 කැමැත්තෙන් කරන වැඩක්. ඒ හින්දා ඔයාලා දිගටම එන්න මම කියන වෙලාවට පුතේ. මම තාම 6 වසර පන්තියක් ඔන්ලයින් කරලා නැහනේ. මම මේ පළවෙනි වතාවට තමා 6 වසර පන්තියක් මේ කරලා බැලුවේ. මං එදත් වට එක කිව්වනේ. මං අර 10 වසර 11 වසර ලොකු අයියලා කලට උගන්නන හින්දා මං පොඩ්ඩක් අර එයාලත් එක්ක කතා කරන්න උරු වෙලා මං පොඩ්ඩක් දන්නේ නැද්ද මට අමාරුයි 6 වසර උගන්නන්න. ඉතින් මට ඔහෙලා කියනකො අසින්සානි මේ අර බෝක්කුකට බණ්ඩාර වල පතවල බුදලාල කිදුව මේ පන්තිය හොඳයි දාලෝ. අවුලක් නැද්ද මං දිගටම එන්නද නැත්තම් අවුල්ද? අසින්සානි. අසින්සානි. හොඳයි සර්. අම්මගෙන් අහන්න පන්තිය හොඳයිද කියලා. හරි. ඒ තමයි බණ්ඩාර වෙල ගෝ බුදුලාලිගේ දුව අසින්සානි. කෙනෝද්‍ය රාජකීය කෙනෝද්‍ය. හරි පුතේ එහෙනම් මේ මම පාඩම් හතරක් වාට කරලා දෙන්නම්. මම කින් දවස් වලට වා එන්න. අදට මං එහෙනම් උතරින් පොඩ්ඩක් නවත්තනවා. දැන් අපිට තව මාතෘකා තුනක් තියෙනවා. අපි හෙට හොව අනිත් අයියා අනවලු මන් දැන් මෙච්චර වෙලා කිව්වේ ඒ ගැන ඔයන් කන් දෙක ඔය දාලෝ තියාගිටියේ දාන්නේ අද හැව්වේ දාන්න දැහුවේ කවුද දාන්නේද දාන්නේ බබෝ තාම නෑ දැන් මම මේක සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්නේ දැන්ට නෑ ඒක පස්සේ කාලෙක හරි අවුලක් නෑ පන්තියක් පටන් ගත්තා මං කියන්නම් පුතේ තව උදව්වක් කරන්න ඕනේ දැන් හෙට අනිද්දා ඉස්කෝලේ ගියාම පන්ති ගියාම ඔය හම්බ වෙන ඔයාලගේ යාළුවෝ ඔයාලගේ සෙට් එක බොක්කේ සෙට් එක අර පොඩි කාලේ ඉඳන් මොන්ටිසෝරි ගියපු එකේ පන්තියේ ඉඳන් හිටපු හොඳම යාළුවා අර ඉස්කෝලේ පන්තියේ බං චූ කරන්න යනකොට ඔයත් එක්ක තනියට යන අර පාළු මකන එක අර චූ කරා ඔයා චූ කරලා ලියට එනකන් ඉස්සරහින් ඉන්න එක ඔයාගේ හොඳම යාළුවා ආන්නේ ඒ යාළුවටත් කියපන් පුතේ මේ පන්තිය ගැන ඔයා කරන්න ඕනේ මොකද්ද ඔයා කරන්න ඕනේ එයාව අපේ ගෲප් එකට ඇඩ් කරන එක මේ පන්තින ඕන කෙනෙක්ට අපේ ගෲප් එකට තව යාළුවෙක් කරන්න පුළුවන් මම ඒ විදිහට ඒ ගෲප් එකේ තියෙන සෙටින්ග්ස් හදලා තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ යාළුවව ගෲප් එකට ඇඩ් කරන්න. ඇඩ් කරලා එයාට කියන්න මේ ගෲප් එකට ලින්ක් දානවා සර්. එතකොට තියෙන දිනේට වෙලාවට ඒ පන්තියට එන්න කියන්න. එහෙනම් හාද හයියෙන් හුවක් දෙන්න නැහැ. හුවනේ හයියෙන් හා කියන බලන්න හාද ඒ වැඩේ කරනවද? හාද ආ සර්. හරි ඕකේ. එහෙනම් පුතේ හෙට අනිත් ඉස්කෝලේ ගිහලා යාළුවෝ හැමෝටම කියන්න සතියේ දිනවල රෑවරුවේ ඉතිහාසය පන්තියක් කරනවා නාකි සර් කෙනෙක් නෙමෙයි ලස්සන සර් කෙනෙක් කරන්නේ මං සම්පූර්ණ පාඩම් ටික කවර් කරලා දෙනවා. ඒකට වෙන පන්තිකට යන්න ඕනේ පුතේ මේ වෙන පන්තිකට යන්න ඕනේ නැහැ හොඳේ. සිරාවට කියන්නේ වෙන පන්තිකට යන්න ඕනේ මං සම්පූර්ණ පාඩම් ටික කවර් කරලා දෙන්නම් ලස්සනට සටහන් ලියලා දෙන්නම්. එතකොට පාඩම් ටික ඉවර කරලා පේපර්ස් කරන්න පටන් ගන්නවා. ඔය පහුගිය අවුරුදු වල 6 වසරේ ප්‍රොවින්ස් පේපර්ස් පළාත් ප්‍රශ්න පත්‍ර සහ ඔය මම හදපු විශේෂ නිබන්ධන එහෙම තියෙනවා 6 වසරට හදපු විශේෂ නිබන්ධන මං ගාව ටියුට් තියෙනවා අපි ඒව කරමු හාද ඒකත් හාද කියන හාද එහෙනම් මගේ පුතේ උඹලා හැමදාම හොඳට පාඩම් කරන්න හොඳට ඉගෙන ගන්න ඉතිහාසය නෙමෙයි උඹලා දකින හැම විෂයක්ම කියවන්න පුළුවන් හැම දෙයක්ම කියවන්න ඉගෙන ගන්න පුළුවන් හැම දෙයක්ම ඉගෙන ගන්නවා කියන්නේ බම් මේ තියෙන පොත් ටික මේ අච්චු පොත් ටික පාඩම් කරනවා විතරක් නෙමෙයි ගෙදර දොරේ වැඩ කටයුතුත් අම්මගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ හින්දා අම්මටත් උදව් කරන ගමන් ඔය මේ හැමදේම ඉගෙන ගන්න එහෙනම් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි හැබැයි යන්න කලින් පොඩ්ඩක් ඉඳපන් හොව් හැමෝම මයික් ඔන් කරන්න අපි යන ක්‍රමයක් තියෙනවා මම ඒ දා ඔයාට කියලා දුන්නා අදින් පස්සේ හැමදාම පන්ති වල වෙලා
අපි පන්තිය අවසන් කරන ලස්සන ක්‍රමයක් මම ඔයාලට කියලා දුන්නා. අපි ඒ විදිහට ලස්සනට පන්තිය ඉවර කරලා අපි අදට සමු ගමු. හැමෝම මයික් ඔන් කරන්න. කිසිම කෙනෙක්ට මයික් ඔෆ් කරන් ඉන්න බෑ. ඔය ගෙදර ඉන්න බල්ලොන්ට පොඩ්ඩක් කටවහගෙන බල්ලට කෑ ගහන්න එපා. හැමෝම මයික් ඔන් කරගන්න. හැමෝම මයික් ඔන් කරන්න. හැමෝම. අචිනි තාම මයික් ඔන් කරේ නෑ. හරිනි හරි පුතේ. ඉස්සලාම අම්මට වදින ගාතාව කියන්න අත් දෙක නල්ල කියන්න. රයිට්. හැමෝම කාලෙට ගෙන අම්මට වදින ගාතාව කියන්න. රයිට් පටන් ගන්න. පුතේ මගේ අම්ම නෙවෙයි පුතේ උඹලේ අම්මා. ඉක්මනට කියන්න. දස මාසේ උරේ මාසේ රාජ්‍ය මතිදා සුපරතිකන් පී හරි අම්මා සඳකී මාලොව මානේ අම්මා සඳකී මා ඒ ලොව හිරුවේ රිදී ඒ කවුද බංගේ අම්මා සඳකී මා ඒ ලොව හිරුවේ රිදී ඒ කවුද තාත්තා හරි පුතේ දැන් කියන තාත්තා වදින ගාතාව තාත්තට වදින ගාතාව කියන්න ගුරුවරුන්ට වදින ගාතාව මම කරන්නේ ඕවාද සිපදගෙන සීකප්පු පේති නගාලයි සිතේන හරි එහෙනම් හැමෝටම පුතු ස්වර්ණයි දේපීඨයි ජේසු පීඨයි සුබ රාත්‍රියක් වේවා good night bye ජය වේවා මම ගියා ඕන් එහෙනම් මම ගියා එහෙනම් හැමෝටම good night bye ලබන සතියේ එමේ තව දවසක හමු වෙමු අවසරයි කියලා යන මගේ කැදැල්ලෙන් ඔබේ කැදැල්ලට ලෝකෙ